ගල්පොකුණු අභිමානය ඓතිහාසික නයිගල රජමහා විහාරය. දකුණුලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැඩි ප්‍රදේශයේ පිහිටි ඉපැරණි රුහුණු රාජධානියේ අභිමානය කියාපාන නයිගල රජමහා විහාරස්ථානය තමයි මම දැන් ඇවිල්ලා තියෙන්නේ. විහාර භූමිය පුරා විසිරී ඇති පැරණි ගල්කණු එයකට පෙර සහ ඇතැම් සෙල්ලිපි මගින් එම ස්ථානය අනුරාධපුර යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති බව සනාථ කරනවා. මෙම විහාරස්ථානට එම නම ලැබීමට ප්‍රධාන හේතුව වන්නේ එහි ඇති එන දමන ලද නාගයෙකුගේ හැඩයගත් ස්වාභාවික ගල් පර්වතයක් නිසා. අතීත ජනප්‍රවාදයන්ට අනුව මෙම ස්ථානය නාගලෝකයට සම්බන්ධ ద్వාරයක් ලෙසද ඇතැම් වූ විශ්වාස කරනවා. මෙහි ඇති විහාර මන්දිරය තුළ අගනා මහනුවර යුගයේ සිතුවම් සහ කැටයම් දැකගත හැකිය. විහාර මන්දිරය තුළ අගනා මහනුවර යුගයේ සිතුවම් සහ කැටයම් දැක ගන්න පුළුවන්. ඒ සිතුවම් සහ කැටයම් වලින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. විහාර භූමිය පුරා විසිරී ඇති පැරණි ගල්කණු ඊය ගැට පෙළ සහ ඇතැම් සෙල්ලි මෙම ස්ථානය අනුරාධපුර යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති බව සනාථ වෙනවා. මේ මාගේ පසුපසින් තියෙන්නේ පර්වතය ආශ්‍රිතව ස්වාභාවිකව පිහිටි සහ මිනිස්ශ්‍රමයෙන් නිම වූ ගල් පොකුණු කිහිපයක්. අතීතයේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා ජලය රැස් කර තබා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කරලා තියෙනවා. ස්වාභාවිකව නිර්මාණය වූ ගල් පොකුණු. අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වූ මහානාග කුමරු තම ජීවිතය බේරා ගැනීම සඳහා රුහුණට පලා අවස්ථාවේදී මෙම ප්‍රදේශය තම පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරලා තියෙනවා. රුහුණු රාජධානිය පිහිටුවීමෙන් පසු බුදුදහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් මහානාග රජු විසින් නයිගල පර්වතය ආශ්‍රිතව මෙම විහාර සංකීර්ණය කරවා ඇති බව තමයි සැලකෙන්නේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හටගත් ප්‍රථම බෝධි අංකුර 8න් එකක් මහානාග රජු විසින් එහි රෝපණය කරවල තියෙනවා. බෝධීන් වහන්සේ තමයි මේ තියෙන්නේ.